ඊයේ ජූස් බාර් එකට යන්නේ. මේ ජූස් එකේ කඩේ. ඔව්. ජූස් එකේ කඩේට යන්නේ. සබරගම යුනිවර්සිටි එක පාරේ. පල්ලේ පාරේ යන්න තියෙන යුනිවර්සිටි ඉස්සරහම ඉඳින්න තැන. මේ එහෙනම් මෙතනින් සෙට් එක උදේම ගියා කාර් එකට බ්‍රේක්ෆාස්ට් දෙන්න. දැන් යනවා අපි බ්‍රේක්ෆාස්ට් ගන්න. එකක් දීලා බඩගින්න ගියා. බඩගින්න පස්සේ කන්න කියලා ඉතින් හරි තමයි. දැන් තමයි අපි ගමන ආරම්භ කරන්නේ. ඉතින් යාර කැම්පස් එකේ ඉතින් ඉතින් ඉහළ තියෙන්නේ සම්බරවන විශ්වවිද්‍යාලේ. ඉතින් තමයි දැන් සමනල වැව ලීක් එකට යන්න හදන්නේ. ඉතින් සමනල වැව ලීක් එකට ගිහිල්ලා අම්බේ ඇවිල්ලා ඉන්නේ සමනල වැව ඩෑම් එක හදන්න. මොකද්ද? ගල් කඩපු තැන. ගල් කඩපු තැන. මෙතන ඉතින් බලන්න වෙනවා සෑහෙන ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒකේ ඩෑම් එක හදන්න ගල් අරන් තියෙන ගොඩක් දුරට කපලා මෙතනින් තමයි. මෙතන ගල් වලක් වගේ තියෙන්නේ. මේකෙන් ගල් අරගෙන ගිහිල්ලා තමයි සමනල වැව ඩෑම් එක පුරෝලා හදලා තියෙන්නේ. යන අතරතුරම තමයි මේ පොඩි ඊට පොඩ්ඩක් මෙහෙන් තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඉතින් ලස්සනයි අතන. ෆොටෝ ගහන්න සුපිරි ෆොටෝ ගහන්න මරු. දැන් වහිනවා. ඒ පාර අපි ආවේ මියත් එක්ක ඉතින්. ඒ ගමන් සාගියා. YouTube සල්ලි වලින් ගත්තා. ඔව් YouTube සල්ලි වලින් අපි ගෙනාවු වාහන. ඔච්චර ගේන්න පුළුවන්. මේ වහිනවා ඉතින් උදේ ඉඳන් පොඩි වැස්සක් යනවා. පොඩි සීතලකුත් තියෙනවා මීදුම් ගතියකුත් තියෙනවා. බලමු ඉතින් සමනල වලටත් යන්න ඕනේ. ගිහිල්ලාම හම්බෙමු. තමයි සමනල වැව ඩෑම් එක. මොකද්ද ලීක් එක කියලා කිව්වනේ? සමනල වැව ඩෑම් එකේ ලීක් එක තියෙන්නේ එන්නකට ප්‍රතිවාරය කරනවා. ඒ අයිනේ ඒ පාර කරනවා. පේනවා දැන්. ටික අතරින් තියෙනවා. ඒ පරිමාර පොඩ්ඩක් තියෙනවා. ඉතුරුක් වගේ දෙනින් තාම වතුර යන්නේ නේ. ලීක් එක ඒක. ඒකේ උනට හානියක් නැහැ කියලා කියනවා. හානියක් නැහැ. මේ පැත්තේ අර පැත්තේ අර විදියට තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා බලමු. අම් දෙකේ බය. අර ටිකනේ. ලස්සනයි. අර එතන නිකන් අර වතුර පාර යන පාලමක් වගේ හදලා. අර ක්‍රීටි එකේ හදලා දිනා නිකන්. කොළඹ වලට උඩින් තියෙන. වතුර තරංග වල. ඒක මේ කුසි කර්ම කටයුතු වලට තමයි ගන්නවා කියන්නේ. අතන
නා ජල විදුලියක් උත්පාදනය කරනවා මේ ලීක් එකෙන් යන වතුර ටික ගන්නවා කියන කෘෂිකර්ම කටයුතු වලට. ඕක තමයි සමනලවි ඩෑම් එකේ කතාව. මෙතන මේ භයානකයි කියලා තියෙන නාන්න අර බෝඩ්ඩයක් ගහලා තියෙන උතන නාන්න එපා කියලා. මේ ඉන්ටර්නෙට් කිව්ව මෙතන එක්කෙනෙක් විපාර ආපාර කිව්වනේ. කෙනෙක් මේ කිව්වා කියලා ගිහිලා. අතන බහින්න පඩි පෙළ හදලා තියෙනවා මේකේ. නාන්න පුළුවන්. ඒ වුණාට පින් වගකීම ඔබ සතුයි. නාන්න රිස්ක් එක Tamanට ගන්න වෙනවා නානවල. මේක ගැඹුරයි කින්දකයි? මේක ගැඹුරුයි. මේ ටික ගැඹුරුනේ. මේ ටික නාන්න පුළුවන්. මෙතන මේ අර කෙරෝල එහෙම අර එකපාරක් කර මං කිව්වේ එක්කෙනෙක් නැති වුණා එහෙම කිව්වා. අර ටික අර අතන අයිනේ ගහක් තියෙන මේ ගහ යට ගැඹුරුයි. අර ඊට පස්සේ මෙතන අර යවාන යන්නේ. ඔව්. මේ හරිය අර අයින ගැඹුරුයි. ඒ කියන්නේ එක මට්ටමකට නෙමෙයි තියෙන්නේ. නෑ ලෙවල් නෑ. බලවල් තියෙන්නේ. අපි හිතුවේ නෑදන් අපහරි කොල්ල ටිකක් කියලා දවසක් නාලා උතර කෙනෙක් පිළිගත්තා. ඒක නෙතන නිකන් බැලුවහම පේන්නේ නෑනේ ගැඹුරු තැනක් කියලා. තාම වහිනවා. පොඩි සදියක් කරනවා. ඉස්සලා වටින් නැතු ගන්නේ නේ. ඉතින් ආයි කූරගල යන්න ඉඩ වෙන්නේ. දැන් කුඩකට යනවා. අපි අපි යාළුවනේ කුරගලට. කූරගලට ලස්සන බඩක් තියෙන පෙන්නන්න. එන්න බලන්න. වැහලා වැස්සේ නාගෙන ඉල්ලේ අපි තාමත් පොදෙයිද උනාට නීදුවත් එක්ක දැන් නීදුව අයින් වෙලා යනවා මාර ලස්සනයි. අර උඩවල අරක මම හිතන්නේ ඔව් මේ පැත්තනේ නේද ඕගුනේ මෙහින් උඩවලනේ හරි මේ පැත්තේ වෙන ටික නෙමෙයි අපරකම පැත්තටයි තියෙන්නේ.
තියෙන ලස්සනම තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. සමන් දෙවියන්ගේ පිළිමයක් තියෙන. මෙතන තමයි මේක ගොඩක් දුරට කියන්නේ මේ පිළිම තියෙනවා කියන්නේ ශ්‍රී පාදස්ථානයට මුහුණලා තියෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ නා. ඉතින් මෙතනට આવුත් දැන් වැසලා ආයලා තියෙන්නේ. පාදට පේනවා ඇති. කොහොමද view එක? ඉස්සරහට ඈතට වෙනකම් පේනවා. අපි ආයෙත් දිනවා පන්නේ. දාන්න පාඩ ඈත පන්වල වලාකුළු වැල්ලා තියෙනවා. ඊට පස්සේ පේනවා. බලාගෙන ඉන්නේ ඉඳලා. පොඩි වගේ වගා කරලා. කන්‍යක් පුස්තක සම්පූර්ණ කපලා. අනිත් පැත්තට ගියාම තියෙනවා. විතරක් යන්කෝ. කලින් හිටපු දැන එතන දාන ශාලාව ධාතු මන්දිරේ ඒවා තියෙනවා. එතන ලස්සන පේන්නේ මෙතෙන්ට. මෙතන ලස්සනට පේනවා එතෙන්. මේ එතන හදිස්සියේ. හරි වටරාවක් යනවා. ඉන්නේ සිරප් වතුන. එහෙනම් අදට අපේ vlog එක දෙලින් ඉවරයි. තමයි අපේ අවසානම තැන විදිහට අපි සටහන් කරගත්තේ. ඉතින් මේක තමයි අපි දැන් දාන අලුත්ම vlog එක වෙන්නේ. ඉතින් තවත් ලස්සන දැන් ටිකක් බලන්න තව ටික දවසකින් අපි හැම අලුත් vlog එකකින්. ඉතින් පාර දිගේ අපි ඔන්න බලංගොඩත් ආවා. තව ලංකාවේ බලන්න දැන් ඉතින් ලස්සන දැන් ගොඩාක් තියෙනවා. වෙලාව තමයි නැති. වෙලාව තමයි නැති. යන්න. අදත් කාලගුණය පොඩ්ඩක් ඉතින් හරස් වෙලා තිබ්බේ. පෙරේදත් ඇස්සා පෙරේදත් ඇස්සා ඊයේ විතරයි පායලා තිබ්බේ. අදත් ඇස්සා. අද ආයෙ වහිනවා. ඉතින් අලුත් vlog එකකින් අපි හමු වෙමු. අපේ channel එක subscribe කරන්න, YouTube page එකත් follow කරලා like කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් set වෙමු. Bye.